ඒ වගේම තව සුළු මොහොතකින් මෙතෙන් එනවා අපේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා. අපි මේ වේදිකාව හැදුවේ කවුරුත් මෙතන හිතාගෙන ඉන්න එපා නායකව හදන්න නෙවෙයි. හැබැයි හදන්න ඕන වෙලාවේදී මොකා හරි උස්සගෙන අපි ජනාධිපති පුටුවේ වාඩි කරවනවා. අනුර කුමාර අයවැය කියවනවා පැයක් නාමල්ට බනිනවා පැයක්. නාමල් හිටියනම් මොකක්ද දන්නවද වෙන්නේ? විදේශ තානාපතිලා කලන්තේ දාලා වැටෙනවා. ඇයි විදේශ තානාපතිලා ඇවිල්ලා අමාත්‍යංශවල ලේකම්ලා ඇවිල්ලා බලාගෙන ඉන්නවා අයවැය දැන් ඉවර වෙයි කියලා. පැය 4මාරක් කියවුවා. ජනාධිපතිතුමා ගෙරෙව්වට වහි හැබැයි වහි රවනවා. අද ඇවිල්ලා ඉන්නේ මේ ජනතාව වහින්න ඉස්සලා ගොරවල වහින්න ඉස්සලා ඔයාට ගොරවල යන්න මේ ජනතාව ඇවිල්ලා ඉන්නේ. ඒකින්ද ජනාධිපතිතුමා පෙරහැර එන්න කලින් කසකාර වෙනවා. මේ ලංකාවේ සියලුම කසකාරෝ තමයි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාට අපේ ආරාධනය. මතක් කරලා දෙන්නේ අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්නේ බොරුව කරුණා වැඩ කරන්න පටන් ගන්න. කරුණාකරලා වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම ආණ්ඩුවට තව එකක් මතක් කරලා දෙන්න ඕනේ. නැවක් හදන්නේ මහමූදේ ගමන් කරන්න. කුණාටු වලට අහු වෙනවා. සුළු සුළං වලට අහු වෙනවා. අභියෝග වලට මුහුණ දෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි ආණ්ඩුවට අපි මතක් කරලා දෙන්නේ ඔබතුමා ඇතුළට අපි මතක් කරලා දෙන්නේ දන්නේ නැවුගුරම් දාලා අපේ හාමුදුරනේ වරායේ නවත්තලා තියන්න නෙවෙයි. නැවුගුරම් දාලා වරායේ නවත්තලා තියන්න නෙවෙයි. ඒ අපි ජන බලය ජන මතය ගොඩනගන්නේ ආණ්ඩුව පුළුවන් පළවෙනි අවස්ථාවේදී පෙරලන්නයි කියන එකත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා. අපි ආණ්ඩුවට කියනවා වැඩ කරන්න බොරු කියන එක නවත්තන්න. එහෙම නැත්නම් පළවෙනි අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරලන්න මේ බලවේගය කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් මාගේ විරෝධාර ජනතාවට ජය වේවා. අපේ ආදරණීය ටෙල්වින් අංකල්ලා මතක් කරලා ටෙල්වින් නිසිම්බ කියපු කෑල්ලක් මතක් කරලා දෙන්නම්. රටට බොරුකී බලයගත්තටි ඉරුණු ජංගි කැබලි ඇඳලා ඔබ වරවට මාව රවට දුන්න සපටික ඉවර වීලා රටම දන්නේදී හරක් පට්ටිය ගෙදර යවමුද එකතු වීලා සරසියල්ලා මේ අපේ වාරය ඇවිල්ලා කියලා බුදුහාමර කියනවා. ගරු මිත්‍රවරුනි අවුරුදු 76ක් රට කෑවේ අපි නෙවෙයි. 1947 පට්ටිය ගන්න පක්ෂ ඔක්කොම එකතු වුණා. 1948 පස්සේ අවුරුදු 17ක් මේ රටට සාපයක් තිබ්බේ නෑ. සාපේ උනේ 1965 මොකක් නිසාද? පරජෙප්පෝ නිසා මතක තියාගන්න. ආදරණීය තරුණයනි සිප ගන්න කටුවත්ත හෙටක් මලක් වෙනු පිණිස සිප ගන්න කටුවත් හෙට මලක් වෙනු පිණිස මල් පිපෙනවා සත්තයි මගේ පුතේ කියමින්
ජය වේවා ජය වේවා ජය වේවා. ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහිවුණු දූෂිතම ජනාධිපතිවරයා වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක කියලා. මම කියන්නේ බොරු නම් නඩු දාන්න කියලා යෝග කරනවා.